ඉතින් ඔයත් අතේ තියෙන ගානට සුපිරිම ගේමින් හෙඩ්සෙට් එකක් තමයි ඔය හිටියේ. එහෙනම් අද මේ වීඩියෝ එක ඔයාට අද ගන්නලා තියෙන්නේ Mission MT HP021 ගේමින් හෙඩ්සෙට් එක. එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. හරි. මේ තියෙන්නේ Mission MT HP021 ගේමින් හෙඩ්සෙට් එක. ඉතින් අද මේ හෙඩ්සෙට් එක අපි අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් බොක්ස් එක පැත්තෙන් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් බොක්ස් එකේ ඉස්සරහා සයිඩ් එකේ Mission කියලා මෙයාලගේ බ්‍රෑන්ඩ් නේම් එක බලා ගන්න පුළුවන්. මෙතනින් මොඩල් නම්බර් එක MTHP021 ගේමින් හෙඩ්සෙට්. ඊට පස්සේ මෙතන පොඩි විස්තර ටිකක් තියෙනවා. මේකේ ස්ටීරියෝ ස්පීකර් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ලෙදර් හෙඩ් බෑන්ඩ් එකක් තමයි තියෙන්නේ. මේ හෙඩ් බෑන්ඩ් එක ලෙදර් කියලා මෙයාලා කියන්නේ. noise cancellation support කරන mic එකක් තමයි තියෙන්නේ. volume controller එකක් ආයි තියෙන විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් මේ පැත්තෙන් ගත්තට පස්සේ මෙතනත් උඩ Mission brand name එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ size එක adjust කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ comfortable ear cup මෙතන barcode එකක් තියෙනවා. box එකේ පිටිපස්ස පැත්ත ගත්තොත් මේ පැත්තේ model name එක සහ brand name එක සඳහන් වෙනවා. ඊට පස්සේ headset එකේ volume rocker එක සහ මේකේ pin ටිකෙන් කොහොමද කියලා පොඩි idea එකක් දීලා තියෙනවා. ඉතින් box එක ගත්තොත් වැඩි දෙයක් නම් කතා කරන්න නැහැ. අපි එහෙනම් box එක unbox කරගෙන බලමු අපේ headset එක කොහොමද කියලා. ඉතින් ඔයාලට box එක unbox කරගත්තම මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ කොටසත් එක අපිට අපේ headset එක එළියට ගන්න පුළුවන්. හරි මේ තියෙන headset එක අපි පොඩ්ඩක් මේක පැත්තකට කරගමු. ඉතින් box එක ඇතුලේ බලුවොත් අපිට බලා ගන්න පුළුවන් පොඩි package එකක් තියෙනවා. package එක ඇතුලේ හරි මේකේ splitter cable එකක් තියෙනවා. ඊට මේකේ splitter cable එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ headset එකේ mic එකයි headphone එකයි දෙකම එක pin එකකින් connect කරගන්න තියෙන්නේ. ඉතින් අපිට මේක laptop වලට වගේ connect කරගන්න පුළුවන් වුණා PC වලට connect කරගන්න අමාරුයි. ඉතින් ඒකට තමයි මේ splitter cable එක තියෙන්නේ. headset එකේ build cable එක මෙතෙන්ට connect කරගත්තට පස්සේ මේ cable දෙක අපිට පුළුවන් PC එකේ audio in එකටයි audio out එකටයි connect කරගන්න. ඉතින් මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ වලට sticker card එකක් තියෙනවා Mission එකේ. ඊට පස්සේ user manual එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික අයින් කරලා අපි box එකේ මුකුත් බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. box එක අයින් කරමු. හරි අපි අපේ headset එක අරන් බලමු. ඉතින් කිව්වා වගේම අපේ කන් දෙකට හොඳට comfortable විදියට හදපු cushion දෙකක් තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. ඒ වගේම මේ headband එකත් හොඳ leather එකකින් finish කරලා තියෙනවා පේනවා. මෙතනත් cushion එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ඔළුවට එහෙම අපහසුවක් නැහැ මේක දැම්මට පස්සේ. ඉතින් මේකේ වයර් එක ගත්තොත් ඉතින් අපි මේකේ වයර් එක පැත්තට ගියොත් මේක සාමාන්‍ය රබර් වගේ වයර් ගන්න මේ තියෙන්නේ නයිලෝන් වයර් එකක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මේක අපිට ගොඩ කාලයක් යූස් කරන්න පුළුවන්. ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. වයර් එක නම් බොහොම හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් වයර් එක මෙහෙම දිගට ගත්තට පස්සේ මෙන්න මේ හරියෙන් තමයි අපිට වොලියුම් රොකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වොලියුම් රොකර් එක ගැන කතා කරලා ඔයාලට වොලියුම් එක අඩු වැඩි කරගන්න තියෙන්නේ මෙන්න මේ පොඩි රෝලර් එකකින්. ඊට පස්සේ ඔයාලගේ මයික් එක ඔන් ඕෆ් කරගන්න තියෙන්නේ මේ චූටි ස්විච් එකකින්. හරි අපි මේ headset එක plug කරලා බලමු. මම හිතන්නේ මෙතන පොඩි light එකක් තියෙනවා. හරි දැන් අපේ headset එක on එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තේ පොඩි light දෙකක් තියෙනවා. ඉතින් Mission එකේ මේ pink color කරලා තියෙන orange color එකකින් තමයි light දෙකක් තියෙන්නේ. මේ විදිහට mic එක අපිට පල්ලෙහාට දාන්න පුළුවන්. mic එක නවන්න බෑ. mic එක ඕන වෙලාවට පල්ලෙහාට දාගෙන ආයෙ ඔයාලට ඕන නැති වෙලාවට උඩට කරලා තියාගෙන ඉන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනින් ඔයාලගේ ඔළුවේ size එකට මේ headset එක adjust කරගන්න පුළුවන්. ඉතින් headset එක ගැන ඒ දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් කතා කරන්නේ මගේ headset එක mic එකකින්. ඉතින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේකේ mic quality එක කොහොමද කියලා. ඉතින් මේ headset එක ඔයාලට රුපියල් 4000ක වගේ price එකකට මාකට් එකෙන් ගන්න පුළුවන්.
ඉතින් මේ ප්‍රයිස් එකට මගේ මතේ නම් මේ හෙඩ්සෙට් එක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට මේ දැන් ඇහෙන හෙඩ්සෙට් එකේ මයික් එකේ සවුන්ඩ් එක කොහොමද කියලා හොඳ ඉන්පුට් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් එහෙනම් අපි හෙඩ්සෙට් එකේ වීඩියෝ එකක් බලනම වීඩියෝ එක එන්ඩ් කරමු. මතක ඇතුව subscribe කරන්න.